ඔයා ජීවිතේ වැඩිපුරම වටිනාකමක් දෙන්නේ ඔයාගේ රස්සාවටද? පවුලටද? නැත්නම් ඔයාගේ ආරක්ෂාවටද? තප්පර 45න් ඔයාගේ යටිසිතේ තියෙන ඇත්තම ස්වභාවය දැනගන්න මෙන්න මේ සරල ප්‍රශ්නයට උත්තර දෙන්න. ඔයා හිතන්න ඔයා මහන්සි වෙලා වැඩට ගිහිල්ලා ගෙදර එනවා. ඔන්න ඔයා දොර ඇරගෙන ඇතුළට එනකොටම මෙන්න මේ ඊළඟට ඇහෙන සද්ද 4 ඔයාට ඇහෙනවා. ඉතින් ඔයාලා මෙතනින් මුලින්ම විසඳන ප්‍රශ්නය මොකක්ද? පළවෙනි එක ෆෝන් එක රින් වෙන එක. දෙවෙනි එක බබාව අඩන එක. තුන්වෙනි එක බල්ලා පුරන එක. හතරවෙනි එක උතුරන කේතලේ හඬ. මේ හතරම ඔයාලට එකපාර කරන්න බෑනේ. ඉතින් ඔයාලට මුලින්ම මේකෙන් විසඳන්න හිතුණ ප්‍රශ්නය මොකද්ද? පල්ලෙහින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඔයා තේරුවේ ෆෝන් එක රින් වෙන එක නම් ඔයා ජීවිතේ වෘත්තීය සාර්ථකත්වයට මුල් තැන දෙන කෙනෙක්. තමන්ගේ අරමුණු වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන කෙනෙක්. ඔයා තේරුවේ බබා අඩන එක නම් ඔයාගේ ජීවිතයේ අංක 1 පවුල සහ ආදරය කරන අයයි. ඔයා ඉතාමත් සංවේදී කෙනෙක්. ඔයා තේරුවේ බල්ලෙක් පුරන එක නම් ඔයා ජීවිතයේ අවුල් සහගත තත්ත්වයට අකමැති. හැමදේම සැලසුම් සහගතව සහ ආරක්ෂිතව තියාගන්න කැමති කෙනෙක්. ඔයා තේරුවේ කේතලේ උතුරන එක නම් ඔයා ප්‍රශ්නයක් දුටු සැනින් ඒකට ක්ෂණිකව සහ ප්‍රායෝගිකව විසඳුම් සොයන ක්‍රියාශීලී කෙනෙක් වෙනවා. ඔයා මුලින්ම තේරුවේ මොකක්ද? ඒක ඔයාගේ ඇත්තම පෞරුෂත්වයට ගැලපෙනවද කියලාත් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න channel එක subscribe කරන්න.